නෙත් ලංකා එඩියුකේෂන් චැනලය සමඟ ඔබ මේ එක්ව සිටින්නේ. ඔබේ දැනුමට මෙන්ම දැයි දූ දරුවන්ගේ අධ්‍යාපනය දැනුමට අවශ්‍ය කරන වීඩියෝ රාශියක් මේ channel මගින් ඉදිරිපත් කරන්නයි ඉදිරියට සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මගේ මේ YouTube නාලිකාව සමඟ එක්වන්න, subscribe කරන්න, like කරන්න. ඔව්. එහෙනම් අපි වැඩසටහන රාශිය සමග ඉදිරියට හමු වෙමු. ශිෂ්‍යත්ව විභාගයට විවිධ අවස්ථා ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වැදගත්ම නිර්මාණයක් තමයි දැන් බලන්න යන්නේ. මෙන්න සද්ද එනවා. මොකද්ද කියලා අපි බලමු. සරලම උපකරණයක් වගේ තිබුණාට අපි බලමු මේක නිර්මාණය කරපු අපේ මේ ඔතුමාගෙන් අහලා මෙන්න මේ ජල රෝධය පිළිබඳ විස්තරය. කියන්නකෝ බලන්න මේක හැදුවේ කොහොමද කියලා. ඒ කියන්නේ වත්තට එන සතුන් වල දිගෙන්න කඳා දවස් 365 මේ විදිහට සද්ද එනවා අපිට. මෙවැනි නිර්මාණක ඉතා පහසුවෙන් ඔබේ ගෙවත්තේ හදා ගන්න පුළුවන්. මේ බලන්නකෝ. ඉතින් මේ වගේ පොඩි ජල රෝධයක් හදාගෙන දිය පාරකින් මේ විදිහට නිර්මාණය තා සාර්ථකව හදා ගන්න පුළුවන්. එකක් තමයි වන සතුන් එහෙම එලව ගන්නත් පුළුවන්. ඒ වගේම හරි ලස්සන නිර්මාණයක්. අපිට දිහා බලලා සතුටු වෙන්නත් පුළුවන්. හොඳට බලන්නකෝ. මේ වගේ ටින් එකක් අරගෙන කම්බියක් මේ විදිහට යවලා ජල රෝධයට සම්බන්ධ කරලා තියෙන මේ විදිහට. හරි පහසුයි. අපිට ඇහෙන නැති සද්දයක්. අපි මොකද්ද කියලා බලමු මේ උපකරණය. මට කියන්නකෝ මේක මොකද්ද කියලා. මේක පරණ සත්තු එලවන ක්‍රමයක්. ක්‍රමයක්. පරණ කාලේ. පරණ කාලේ. ඔක හදලා තියෙන්නේ කොහොමද? සරල නිර්මාණයක්. ටින් එකක් අරගෙන කියන්න බෑන. ටින් එකක් කරන් ඒක ගැටයක් දාලා ගැටයක් ගහලා නෝස් අරගෙන වතුරේ තෙමල ගත්තා. සද්ද එනවා. මේක විශේෂයෙන් ගත්තොත් එimhe සතුන් එලවන්න රැයක එහෙම ඇදපුවා මෝ එහෙම ඌර එහෙම දුන්න. මෝ ඌර එහෙම එලවන්න තාම කදිම ඇවිල්ලා හොල් සද්දයක් නැත ඇවිල්ලා ඉන්න සතු දුවනවා. බලන්න ඉතින් සරල නිර්මාණයක් නේද බලන්න. ඔබට තාම පහසුවෙන් හදා ගන්න පුළුවන්. මොකක්ද නූල? ඒ නූලම තමයි. නිකන් සාමාන්‍ය නිකන් රෙදි නූලක්. රෙදි නූලක් යොදාන තියෙන්නේ. අරන් ටින් එකක් විදලා හරි පොඩ්ඩක් සද්ද කරලා පෙන්වන්න බලන්න අපිට. මේ වටපිටාවේ ඉන්නේ ඒ වගේ මේ වත්ත හානි කරන්න එන සත්තුන් ඒ වගේ ගැනීම සඳහා එතුමා මේ උපකරණය හදලා තියෙන්නේ. ශිෂ්‍යත්ව විභාගයට එම ළමයින්ට වැදගත් වෙන එකක් තමයි මේ වී-බිස්ස. කවුරුත් අහලා ඇති ඒ වුණත් අපි මේ වී-බිස්ස ගැනත් අපි තා පොඩ්ඩකින් කතා කරලා බලමු. දිය හොල්මන්. විසිරෙන් දැනට වීකී යන භාණ්ඩයක් වශයෙන් දක්වන්න පුළුවන් මේ කුරක් අංගල. ආසල් වල ළමයින් ගත්තොත් එimhe 10 11 සිංහල සාහිත්‍ය සංග්‍රහ පොතේ තියෙන අපට වැසියා කියන කෙටි කතාව. මේකේ කුරක් අංගල පිළිබඳ විශේෂ විස්තරයක් යනවා. අපි ඒක ප්‍රායෝගිකව පොඩ්ඩක් බලා ගන්න පුළුවන් මෙතුමාගෙන් අහලා මේ කොහොමද කුරක් අංගල කොහොමද ක්‍රියාවට නඟන්නේ කියලා. කියන්නකෝ බලන්න. මේ කුරක් ටිකක් බරයි නේ? බරයි මේක. කියන්න බලන්න කොහොමද වෙන්නේ කියලා වැඩි. දැන් මේ සිදුරට තමයි කුරක්කන් ඇට දාන්නේ. දාලා මේ කණුවෙන් අල්ලගෙන කරකවනවා. කුරක්කන් ඇට දැම්මම පස්සේ ඇඟිල්ලෙන් කරකවන්න පුළුවන් බර අඩු වෙනවා. දැන් මේක දැන් අපිට මේ කරකවන්න අමාරු මේක කුරක්කන් නැති නිසා. කුරක්කන් විතර නේ හාල් බැදවලා හැමදේම මුං ඇට. ඔය දැන් කරකවනවා. ඉස්සර මෝල් එමෙ තිබුණේ නැහැ නේද? වෙනකොට දැන් බෙන්ඩර් වෙනකොට මේක තමයි. රයිට් බෙන්ඩර් වෙනකොට නේද? ඉස්සර අය මෙන්න මේ කුරක්කන් වලින් තමයි ප්‍රයෝජන ගත්තේ. දැන් හැබැයි ව්‍යායාමයකුත් මේකෙන් සිදු වෙනවා. ඒක තමයි හොඳ. ඒ කියන්නේ නේද? වර්තමාන කටයුතු ලෙඩ වැඩි වෙන්නත් හේතුව මේ සරල උපකරණ ඇවිල්ලා මේ වගේ උපකරණ අප අතරින් නැති යෑම. ඔව්. චුට්ටක් මල්ලිකමර කරකවන්න බලන්න. හැබැයි ඉතින් අර කුරක්කන් නැති නිසා කරකවන්න බෑ. කරකවන්න බෑ. තමයි ඇඟිලි වුණා මේක පුළුවන් කරකවන්න නේ. අතින් නිකන් කරකලා ගන්න පුළුවන්. දැන් අපි ඉස්සලා කිව්වා වගේ මේ දිය ගෝවා සාකේ මෙතන අපිට දකින්න පුළුවන්
මේක සාමාන්‍ය අපිට වියලි කලාපවල වුණත් මේක හැදෙනවද වැව්ව ආශ්‍රිතව එහෙම දකින්න පුළුවන් සාකයක්ද? වැව්වල හැදෙනවා. ඒකට මිනිස්සු මේකේ වටිනාකම දන්නේ නැහැ මේ නේ. ඉතින් මේ දියගොව සාකේ මේ මලක් එහෙම පිපෙන ඇති ලස්සනට නේ. ලස්සන මලක් එහෙම පිපෙන ඇති. පිපෙනවා නේ ලස්සන මලක්. මේ තියෙන මේක පහළට මේ තියෙන මෙතන නේ මේ පොකුරු වගේ හැදිලා තියෙන්නේ. සුදු පාට මලක් පිපෙන්නේ නේ. මේක එතකොට මේ කොළ අරගෙන ලපටි කොළද ගන්නේ සාමාන්‍ය මේවයි කොළ ගන්න පුළුවන් කන්න. මේවයි කොළ ගන්න පුළුවන්. මේ කොළ අරගෙන ඉතින් චූටිට කපලා ලුණු එම දාලා ගොට කොළ සම්බල කනවා වගේ කන්න පුළුවන්. ගුණත් ඇති මොකද පොරේමත් නැති ස්වාභාවික හැදෙන දියගෝවා. ඒතර මෙතන අපි දකින්න දියගෝවා, ඉකිලිය, කොහිල පේනවනේ පරිසරේ අස්සනම නේද? අපේ ගෙවත්ෙන් අපිට පුළුවන් අපේ දේවල් අපිටම ලබා ගන්න. අපි බලමු මෙන්න මේ ලස්සනම මල. මේ තියෙන නීරමුල්ලිය මල. මේක ළඟක් තියෙනවා. පොඩ්ඩක් ලං කරගන්නවා අපිට දෙයක් අමාරුයි පොඩ්ඩක් ඈතින් තියෙන්නේ. නීරමුල්ලිය. ඉන්න තියෙන බලන්න. ලස්සන මලක් තියෙනවා නේ. නීරමුල්ලිය. ඉකිලිම කියන්නේ මේකද? මේක ඖෂධීය ගුණයක් තියෙනවනේ ගොඩක් මේකනේ. මොන වගේ ලෙඩ වලටද මේක වැදගත් වෙන්නේ නීරමුල්ලිය? සීනි වැඩි වලට හොඳයි. සීනි වෙනන කට්ටියට මේක තම්බලා බොන්නත් පුළුවන්. එහෙම නැතිනම් මේක කොළ දැල් අරගෙන සම්බල කණ්ඩක් පුළුවන් මේක. මලවල කණ්ඩක් පුළුවන්. මේක හැබැයි ඉතින් පරිසරයේ අපිට වර්තමානයේ මේක ටිකින් ටික මේක පරිසරයේ මේක නැති වෙලා යන සාක්කයක් වශයෙන් දක්වන්න පුළුවන්. ඔබතුමාගේ වත් විතරයි මේක තියෙන්නේ මේ අපි විශේෂයෙන් මේ ගෙවත් විතරයි මේක දකින්න පුළුවන්. හැබැයි ඉතින් ඒ නිසා මේ වගේ මේක වටිනාකම අපි වටහා ගන්න පුළුවන්. සාමාන්‍ය මේ ගෙදරක මේක පන්සිම වගා කරගන්න පුළුවන් නේ. වතුර තියෙන තැනක හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ සීනි වලට ඒ කියන්නේ ඇඟේ සීනි අඩු වීමට මේක හේතු වෙනවා. ඒ කියන්නේ තමන්ගේ නිරෝගීභාවය කියන්නේ වැඩි සීනි ප්‍රමාණය අඩු කරගෙන නිරෝගීමත්ව තමන්ගේ ශරීරය පවත්වා ගැනීමට මේ වෙන්නේ දේශීය ඖෂධ වශයෙන් නේද? මේ නීරමුල්ලිය අපිට තම්බලා බොන්න පුළුවන්. වේලිච්ච මේක තම්බලා ගන්න පුළුවන් නේ. තම්බලා ගන්න පුළුවන්. එහෙම නැතිනම් මේ වගේ අපි අර කිව්වා වගේ මේ දැල්ල මැල්ලුමක් වශයෙන් ගන්න පුළුවන් නේ. මේ සාකේ විශේෂත්වයක් තියෙනවා. අපිට පේනවා ඇති කටු තියෙනවා නේ. කටු තියෙනවා මේ විදිහට. හැබැයි චුට්ට නැත ඇනෙනවා. මොරුදු විතර ඇනෙන්නේ. මේ තියෙන්නේ කටු. නීරමුල්ලි සාකේ. ෆිලාපෙත්ත. ඔව් අපි සාමාන්‍ය වර්තමානයේ ගත්තොත් මේවා සීසෝ එක. ඉතින් මේක පැරණි ක්‍රමයට හදලා තියෙන්නේ. ඒක චුට්ටක් අපි බලමු. දෙන්නේ දෙපැත්තේ වැඩි කරලා. හදන්න තියෙන්නේ. ඒතර මේක හදන්න එච්චර අමාරුක් වෙලා නැහැ. මොනවාගෙන්ද හදලා තියෙන්නේ කියලා පොඩ්ඩක් අපි ඩිගමට බලමු කියලා. නදට දාලා තියෙන කොටයක්. කොටයක් වේදනා තියෙනවා මෙහෙම. පුඩුම්බයක් කපලා පුඩුම්බේ වස්සලා තියෙනවා. එතකොට පුවක් ගහ. හරි සරලයි මට. මේකෙන් ගොඩක් විනෝද වෙන්න පුළුවන්. අපිට පුළුවන් විදිහ වාඩිලා බලන්න නේ. පොඩක් වාඩිලා. චුට්ටක් බල වාඩි වෙලා. රයිට්. මේ විදිහට අරගෙන උඩට යන්න පුළුවන්. ඉතින් හරි විනෝදයි ආපුවාම නේද? මේ විදිහට පද ගන්න පුළුවන්. මම පදිනේට පෙන්වන්න විදියක් නැහැ. පස්සේ බලමු. රයිට් ඕකේ. බලන්න රයිට් ඕකේ. පොල් කට් ස්ටික් එකක් නේද? කුකුලක් මාක්කයක්. කුකුලෙක් ඉන්නවා කුකුල මාක්කයක් දාලා පොල් කට් ස්ටික් එකක් තියෙනවා මෙතන. හැන්දියාන. මේකට හැන්දියාන කියන්නේ නේ. ඔව්. හැන්දියාන. මේ තියෙන්නේ. තා සුවිශේෂ දේවල් කීපයක් තියෙනවා. අපි බලමු ඒවත් මොනවද කියලා එකින් එක. එන්නක ඉස්සරහට. වීබිස්ස නේ? වීබිස්ස පිළිබඳව අපි චිත්‍ර වලින් නේද රූප වලින් දැක්කට සැබෑම ලෙස ගොඩක් ළමයින්ට මේ අත්දැකීමක් නැහැ. අපි ඒකත් මොහොතක් පොඩ්ඩක් විස්තර කරන්නකෝ බලන්න වීබිස්ස ගැන. ඉස්සර වී අටුවනේ කියන්නේ. අටුව කියලා කිව්වා. අටුව කඩලා පුටුව හැදුවා කියලා කියපනක් තියෙනවා නේ. හරි මේ කියන්නකෝ. මේකේ වහලේ උස්සලා තමයි වී ඇතුළට දාන්නේ. වී දාන්නේ වහලේ උස්සලා. වහලේ උස්සලා. ඒතකොට ඒ මට්ටමින් තමයි ඒතකොට මේක හදාගන්නේ නේ. නෑ ඒට වඩා උස්සලා හදන්න පුළුවන්. වී තියෙන තරමක් දාන්න ලොකුවට හදනවා. මේක ආතුතියක් ඉතින් ළමයිකට දකින්න තියෙනවා. ඉතින් තමයි මේ හදලා මේ සිදුර තමයි එතකොට තියෙන්නේ. වී ගන්න ඕකේ. මේකෙන් තමයි ගන්නෙ නේ.
උඩින් දානවා යටින් ගන්නවා. ටික ටික ගන්න. ඒ කියන්නේ ඒතර වාරසේ ගන්න අස්සන ටික ඔක දාලා තමන්ට ඕන වෙලාවට ලබා ගන්න. අලුත් මේ උඩට තියෙනවා බලන්න ඒවා යටට තියෙනවා. ඕන් බාන් රයිට්.